අයිබෝන් සුබෝදැස්සනක් හිමිදිරි උදෑසන හිතුනා පොඩි කතාවක් කරන්නට ඕනෙ කියලා. මොකද මේ දවස්වල සමාජ්‍ය මාධ්‍ය තුල විශේෂයෙන් සංචාරක ශාස්ත්‍රය ගැන කතා කරනකොට කතා වෙන දෙයක් තමයි ගයිඩ්. ගයිඩ් කියන්නේ කවුද? ගයිඩ් එකුට අරක කරන්න බෑ, මේක කරන්න බෑ. එයා ගයිඩ් කෙනෙක්, එයා ගයිඩෙක්. මම හිතන්නේ ලොකු කවලම් වීමක්, එහෙම නැත්නම් මිශ්‍රණ වීමක්, එහෙම නැත්නම් නිවැරදි අවබෝධයක් නොමැතිකම නිසා මේ ගයිඩ් කියන්නේ කවුද කියන එක පිළිබඳව සමාජයේ කලින් කලට ලොකු කතාබහක් ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම ගයිඩ් කෙනෙක් කියන්නේ කවුද කියලා. මොකද මේ කතාව ටිකක් දිග වෙන්න පුළුවන්. අකමැත්තෙන් වුණත් අවශ්‍ය කෙනෙකුට අහන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය කෙනෙකුට නොබලා පැත්තකට දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මොකද මේක විස්තර නොකරාම බෑ. මොකද මම ලිපියකින් දෙකකින් සහ තිබ්බ සමහර පෝස්ට් වලට කමෙන්ට්ස් දාලා බැලුවා. නමුත් හරි අමාරුයි අපේ මිනිස්සුන්ගේ සිතුවිලි, හිතන ක්‍රමය, පැටර්න් එක වෙනස් කරන්න අමාරුයි. මොකද ඇත්ත ඇති සැටියෙන් දකින්න සූදානම් නැහැ අපේ මිනිස්සු. මොකද ඒකටත් හේතුව අර සිංහල කතාවක් තියෙනවානේ, කන්න ඕන වුණාම කබරේ අතල ගොයා කරගන්නවයි කියලා. ඉතින් මං හිතන්නේ ඒක අපි මේ දවස් කිහිපය තුළ, පසුගිය සතිය වගේ කාලය තුළ සංචාරක ශාස්ත්‍රයේ විශේෂයෙන්ම දැක ගන්නට ලැබුණා. දැක්කා. අත් වින්දා සහ අත් විඳිමින් පවතිනවා අද අගෝස්තු මාසේ 21 වෙනිදා මේ අවස්ථාව වෙනකොටත්. සමාවෙන්න ඕනේ. පොඩ්ඩක් සෙම ගතියක් වගේ තියෙනවා. කතා කරගෙන යනකොට පැටලෙන්න පුළුවන්, උගුර හදනවා. ඉතින් හැම වෙලෙම සමාවෙන්න කිව්වහමත් ඕක විහිළුවක් වෙන්න පුළුවන් හින්දා මං මුළු වීඩියෝ එක පුරාවටම කතා කරනකොට ඒ බාධාවක් වෙනවා නම් සමාවෙන්න කියලා නැවතත් මං ඉල්ලා හිටිනවා. විශේෂයෙන් අපි කල්පනා කරලා බලමු, කතා කරමු, අදහසක් ලබා ගමු. කවුද මේ ගයිඩ් කියලා කියන්නේ? ඕනෑම කෙනෙකුට ගයිඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ගයිඩ් විදිහට කටයුතු කරන්නත් පුළුවන්. ගයිඩ් කෙනෙක් විදිහට රඟපාන්නත් පුළුවන්. ඔය ඔක්කොම කරන්න ගිහිල්ලා බැරි වුණාම සමහර වෙලාවකට ගයිඩෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ ගයිඩ් කියන කෙනා අපි සිංහලෙන් කතා කරනවා සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා කියලා. හැබැයි මේ පදවිය ලබන්න නිකම්ම බැහැ. ගන්න පුළුවන් කියමුකෝ. හැමෝටම ඒ ශාස්ත්‍රය තුල රැඳෙන්නත් බැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඔය සහතිකය, එහෙම නැත්නම් ඔය ලයිසන් එක, ඔය බලපත්‍රය, ඔය කියන දේවල් ලබා ගන්න ක්‍රම තියෙනවා. මොකද මේක ලංකාවනේ. එහෙම වුණා කියලා ශාස්ත්‍රේ රැඳෙන්න බෑ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයෙක් වෙන්නේ කොහොමද? කවුද මේ පුද්ගලයා? මුලින්ම අපි බලන්න ඕනේ ලංකාවේ මෙයාට තියෙන නීතිමය වටපිටාව මොකක්ද කියලා. නිවැරදි සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයෙකුට තියෙන නීතිමය පසුබිම, ලංකාවේ පිළිගැනීම මොකක්ද? ඔව්, ලංකාවේ පිළිගැනීමක් තියෙනවා නීතිමය වශයෙන්. දැනට පවතින නීතියට, එහෙම නැත්නම් අනපනත් වලට අනුව 2005 අංක 38 දරන ගැසට්ටුවෙන් ඒ පනත ප්‍රකාරව ඉදිරිපත් කරලා තියෙන ආකාරයට ලංකාවේ මාර්ගෝපදේශක කතිකාචාර්යවරු කොටස් 4ක් ඉන්නවා. නැවතත් කියනවා මේ දැනට මේ අද 2026 අගෝස්තු මාසේ 21 වෙනිදා වෙනකොට පවතින ගැසට් පත්‍රය. ඒ ගැසට් පත්‍රයට අනුව සංචාරක මාර්ගෝපදේශක
කොටස් 4ක් ඉන්නවා ලංකාව නීතිමය වශයෙන් පිළිගත්ත. අංක 1 තමයි ස්ථානීය මාර්ගෝපදේශකවරු සංචාරක මාර්ගෝපදේශකවරු. ස්ථානීය කියලා ගත්තහම අපිට ලංකාවේ ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නට පුළුවන් සීගිරිය. ඒ වගේම මහනුවර ශ්‍රී දළදා මාලිගාව. ඒ වගේම දඹුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, ගාල්ල කොටුව, ඒ වගේම සිංහරාජ වනාන්තරය, ඔය වගේ සුවිශේෂී ස්ථානවල ඉන්නවා ස්ථානීය සංචාරක මාර්ගෝපදේශකවරු. ඒගොල්ලොන්ට පුළුවන් ඒ ස්ථානයට පැමිණෙන ඕනෑම පිරිසකට මාර්ගෝපදේශනය ලබා දෙමින් ඒ ස්ථානය පිළිබඳව ඉතාමත් අපූර්වට විග්‍රහයක් කරන්න. මොකද ඒගොල්ලොන්ට ඒ සඳහා පාඨමාලාවක් කරලා සමුඛ පරීක්ෂණ කරලා ඒගොල්ලොන්ගේ කළ කී දෑ සහ පෙර අත්දැකීම් බලලා ඒ ඔක්කොම කරලා තමයි ඒගොල්ලොන්ට ඒ සංචාරක මාර්ගෝපදේශකත්වය කරන්න අවසර ලබා දෙන්නේ ස්ථානීය වශයෙන්. ඊළඟට ඉන්නවා පිරිසක් ඒරියා ගයිඩ්ස්ලා කියලා. right? ඒ කියන්නේ ඒගොල්ලොන්ට කියනවා ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරු. එතකොට මෙන්න මේ අපි සාමාන්‍යයෙන් භාවිතා වෙන විදිහට ඒරියා ගයිඩ්ස්ලා කියලා කියන්නේ ඒගොල්ලොන්ට උසස් අධ්‍යාපනය ලබලා තියෙන්න ඕනේ අවම වශයෙන් O level වත්. අපි දන්නවනේ ඔය විභාග නැතුව ලංකාවේ යන්න පුළුවන් ස්ථානක් තියෙනවායි කියලා ලොකු තැන්. හැබැයි ඒ තැන් වලට කවුරුත් කතා කරන්නේ නැහැ, මඩ ගහන්නේ නැහැ. බයයි. නේ? විහිළුවට වගේ ඔක් කිව්වේ. ඉතින් මෙතෙන්දී අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් වී තිබිය යුතු සහ ඇඩ්වාන්ස් ලෙවල් එහෙම නැත්නම් උසස් පෙළ තිබුණොත් ඊටාත්ම හොඳ පිරිසක් තමයි තෝරගන්නේ ඒරියා ගයිඩ්ස්ලා විදිහට. දැන් එතකොට ඒගොල්ලෝ කොහොමද පත් කරගන්නේ? එතකොට මෙතනින් එහා ඉන්න තුන් ගොල්ලට මේ කියන්නේ ඒරියා ගයිඩ්ස්ලාට උඩින් ඉන්නවා අපේ ෂෝෆර් ගයිඩ්ස්ලා කියලා. ඒ කියන්නේ රියදුරු සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරු. ඒ කවුද? ඒ ෂෝෆර් ගයිඩ්ස්ලා කියලා කියන්නේ. ෂෝෆර් ගයිඩ්ස්ලා කියලා කියන්නේ ඒගොල්ලොන්ට වාහනයක උපරිම වශයෙන් 7 දෙනෙක් දාගෙන වාහනේ පදවාගෙන යන ගමන් මාර්ගෝපදේශනය ලබා දෙන්න පුළුවන් අවසර පත්‍ර ලාභී පිරිස තමයි ෂෝෆර් ගයිඩ්ස්ලා කියලා කියන්නේ. ඊළඟට ඉන්නවා නැෂනල් ගයිඩ්ස්ලා. ඒගොල්ලොන්ට ලංකාවේ ඕනෑම තැනකට යන්න පුළුවන්, ඕනෑම පිරිසකට මාර්ගෝපදේශනය ලබා දෙන්න පුළුවන් කණ්ඩායම. එතකොට මේ හැමෝටම ඒ කියන්නේ මම අවසාන වශයෙන් කතා කරපු තුන් ගොල්ල ඒරියා ගයිඩ්ස්, ෂෝෆර් ගයිඩ්ස්, ඒ වගේම නැෂනල් ගයිඩ්ස්. ඔය කියන හැමෝම ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙන්න ඕනේ. ඒ වගේම ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් එක එහෙම නැත්නම් මේ ගයිඩින් කිරීමේ පිළිබඳව ඒ කලාව ඒගොල්ලොන්ගේ එහෙම නැත්නම් ශෛලිය ඒක ඇඟේ තියෙන්න ඕනේ. මම අර මුලින්ම කිව්වේ ඇඟේ නැත්නම් ඕක ශාස්ත්‍රයේ රඳාපවතින්නේ නැහැ කියලා. ලයිසන් එක අරගෙන ගෙදෙට්ට වෙලා ඒක අර වන්දනාමාන කරන තැනක තියලා එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න කට්ටිය ඉන්නවා ඕන තරම්. ඉතින් මේ පිරිස නිකම්ම පත් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මේ අවශ්‍යම තැනට තමයි මම මේ කතා කරන්නේ. මෙයාලට මුලින්ම සිද්ධ වෙනවා අර තෝරා ගැනීමේ විභාගයකට මුහුණ දෙන්න. ඔය සාමාන්‍යයෙන් ඔය විභාගයක් ගත්තොත් දල වශයෙන් හරි බොහොම අවමය ගත්තොත් ඔය එක වසරකදී තියෙන ඔය විභාගයට 500ක්වත් පෙනී හිටිනවා. ඇයි මං කිව්වනේ මුලින්ම ඕනම කෙනෙකුට ගයිඩ් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔය 500ක් විතර අවුරුද්දකට එනවා. ඔය අවුරුද්දකට 500ක් ආපුවාම ඔය විභාගයෙන් අවම වශයෙන් ලකුණු 75ක් 80ක්වත් ලබා ගන්න පිරිසක් තෝරගන්නවා. ඒ කියන්නේ දැනුමක් තියෙන මිනිස්සුනේ. නේද? අධ්‍යාපන මට්ටමක් තියෙන මිනිස්සුනේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ලියන්න කියන්න සහ
අර පරිකල්පනය කිරීමේ හැකියාවක් තියෙන මිනිස්සු. ඊට පස්සේ ඔතනින් තෝරාගන්න ඔය සීමිත සංඛ්‍යාව නැවතත් ඒගොල්ලෝ කතාබහ කරන භාෂාව අනුව වර්ගීකරණය වෙනවා. ඒ වගේම ඒගොල්ලොන්ට ඉන් අනතුරුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණයේදී ඒගොල්ලෝ ලබාගත්ත සහතික කළ කීදෑ අත්දැකීම් ඒ සියල්ල ඉදිරිපත් කරන්න වෙනවා. ඒ වගේම එයාලගේ භාෂා නිපුණත්වය මොකද ගයිඩ්ස්ලාට සිංහල භාෂාවෙන් ගයිඩ් කරන්න බෑනේ මොකද සංචාරකයෝ සිංහල භාෂාව දන්නේ නැහනේ නේද? ඉතින් ඒ නිසා එයාලට සිද්ධ වෙනවා එයාලා කතා කරන ඒ භාෂාව ප්‍රගුණ කරපු බව ප්‍රවීණයන් ඉදිරියේ ඉදිරිපත් කරන්න. ඒක ඉංග්‍රීසි වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්, චයිනීස් වෙන්න පුළුවන්, හින්දි වෙන්න පුළුවන්, චෙක් භාෂාව වෙන්න පුළුවන්, ජපන් භාෂාව වෙන්න පුළුවන්, ප්‍රංශ එකිනෙකි නොකි. රයිට්? ලංකාවේ ලෝකේ තියෙන ඕනෑම භාෂාවකට එයාට නිපුණත්වය පෙන්නලා එයාට එතනින් සමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ එයාට මාස 6කට වඩා වැඩි කාලයක් එයාට සිද්ධ වෙනවා ශ්‍රී ලංකාව පිළිබඳව සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයෙක් හැටියට දැනගත යුතු කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳව පන්ති කාමරයකට වෙලා පූර්ණකාලීනව අධ්‍යාපනය ලබන්න. පැහැදිලිනේ. එතකොට එයා O level දක්වා හෝ A levels දක්වා හෝ ඉගෙනගෙන ඉන්න අනතුරුව සමහර වෙලාවට ඩිප්ලෝමා උපාධිධාරීන් වෙන්න පුළුවන්. නේද? ඒ මොනවා තිබ්බත් වැඩක් නැහැ. සංචාරක මාර්ගෝපදේශකයෙක් වීමේ ඒ කලාව පිළිබඳව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක ටිකක් ගැඹුරුයි. ඔන්න ඔතෙන්දි තමයි මං කිව්වේ හැමෝටම මාර්ගෝපදේශකයෙක් වෙන්න බැහැයි කියලා. ඊට පස්සේ මෙයා මේ අධ්‍යයනය කරනකොට ඒ අවස්ථාවේදී මෙයාට සිද්ධ වෙනවා ප්‍රායෝගික පරීක්ෂණවලට මුහුණ දෙන්න නිකම්ම බෑ. පන්තියේ මේ අපි අර ශිෂ්‍යත්වයට ඉගෙන ගත්තා වගේ O level වලට ඉගෙන ගත්තා වගේ කටපාඩම් කරලා මේක කරන්න බෑ. හොඳට තේරුම් ගන්න මේ ගයිඩ් කියන වෘත්තිය ගරහන පිරිසට මම මේ විශේෂයෙන් මතක් කරන්නේ. සියලුම සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරුන් වෙනුවෙන්. එතකොට මෙයා මේ ප්‍රැක්ටිකල්ස් එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණ වලට මුහුණ දෙන ගමන් මෙයාට සිද්ධ වෙනවා කණ්ඩායමක් හසුරුවන්නේ කොහොමද? කණ්ඩායමේ කෙනෙකුට හදිස්සියෙන් අසනීපයක් වුණාම ප්‍රථමාධාර ටික දෙන්නේ කොහොමද? රයිට්? දැන් ඇත්තටම මම මේ පහුගිය කාලේ අත්විඳා මොකද අවස්ථාවක් වුණා මම කරපු සංචාරයේදී ඒ සංචාරක කණ්ඩායමේ කෙනෙකුට අසනීප වුණා. අසනීප වෙලා නොනවත්වාම වමනේ ගියා. ඒගොල්ලෝ බෙහෙත් ගන්න බයයි විදේශිකයෝ. රයිට්? නමුත් ලංකාවේ අපි ඔන්න ඔය තැන්වලදී තමයි අර කළ කීද අත්දැකීම් කියන දේවල් එන්නේ. මොකද ලංකාව කියන්නේ ආසියාවේ තියෙන අමුතු තැනක් නේ. අපි ළඟ තියෙනවා අපි හැම වෙලෙම ප්‍රවර්ධනය කරන දෙයක් තමයි ওই සමහර ඔය මේ ටුවරිසම් කියලා කිව්වහම ඒගොල්ලෝ හිතනවා ආකියොලොජි එතකොට බර්ඩ් වොචින් එහෙම නැත්නම් ඔය වයිල්ඩ් ලයිෆ් විතරයි කියලා. අපෝ නෑ. ඊට වඩා එහාට ගිය ගොඩාක් දේවල් තියෙනවා. අපේ සංස්කෘතිය අපේ එතකොට අපේ පැවැත්මක් තියෙනවනේ. එන ක්‍රමයක් කලාවක් රටාවක් අන්න ඒ දේවල් සංචාරකයා දැනගන්න හරි කැමතියි. එයාට ওই සයිට් එකකට යනවට වඩා අපේ ලංකාවේ මිනිස්සුත් එක්ක බස් එකේ ගිහිල්ලා එහෙම නැත්නම් දුම්රියේ 3 වෙනි පන්තියේ නිකන් හිටගෙන අරගොල්ලොත් එක්ක ගිහිල්ලා ගන්න අත්දැකීම. එතකොට ওই මාකට් එකකට ගිහිල්ලා අපේ මිනිස්සු වෙළඳාම් කරන ආකාරය බාගේන් කරන ඒ කියන්නේ මිලාඩු කරගන්න දඟලන දැඟලිල්ල මාර අත්දැකීමක් වෙනවා. ඉතින් ඒ වගේ මම කියන්න ගියේ මට ඒ සිද්ධ වුණා අපේ දෙමව්පියෝ අත්තලා මුත්තලා අපිට කියලා දීලා තියෙනවා අත් බෙහෙත්. දේශීය වෛද්‍ය ක්‍රමය ඔන්න සංචාරක කර්මාන්තයේ හැමදේම ඈඳෙන තැන්. ඉතින් අත් බෙහෙතක් කරන්න සිද්ධ වුණා. අත් බෙහෙත කරා. මොකද ඒක මම බොහොම හොඳින්
අර මම ගැන කියාගන්න උත්සාහ කරනවා නෙවෙයි. නමුත් කියන්න ඕනේනේ. මේ සංචාරක මාර්ගෝපදේශකයෝ කියන්නේ නිකන් මේ රයිට් අර මේ දෙකේ කොලේට දාලානේ මේ පහුගිය දවස්වල කතා කරේ කට්ටිය. මොකද ඒකට ප්‍රධානම හේතුව වුණේ අර සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයටපත් උනේ අපේ සංචාරක මාර්ගෝපදේශක මහත්මයෙක්නේ. නමුත් එතුමා පිළිබඳව හරි හැටි අවබෝධයක් නැතුව එතුමාට ගයිඩෙක් කියලා ගහන්න පටන් ගත්තා. හැබැයි ගයිඩ් ළඟ තියෙනවා ඔය මොන උපාධිධාරියාගෙත් මහාචාර්යවරයාගෙත් නැති මාර ප්‍රායෝගික අත්දැකීම්. ඉතින් මම කියන්න ගියේ ඒ ප්‍රායෝගික අත්දැකීමක් තමයි. මොකද මට සිද්ධ වුණා අත් බෙහෙතක් කරන්න. මොකද වමනේ අනේක නවත්ත ගන්න බෑ. අනේ වෙලාවට නතර වුණා. වෙලාවටනේ. කෙලවුණා නම් මෙහෙම කියන්නේ නෑ. ඒක ඉතින් අපිට අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ දෙමව්පියෝ අත්තලා මුත්තලා අපේ සමාජ සංස්කෘතිය ඒ වගේම ආයුර්වේදයට එහායින් ගිහිල්ලා පාරම්පරික මේ සිංහල වෙදකම හෙළ වෙදකම ඕෙන් අපිට ඒක ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. රයිට්. ඉතින් ඒ නිසා ඉතින් අපි ඒ වගේ අත්දැකීම් අපි ළඟ තියෙනවා. තියෙන නිසා අපි ඒවා ඒ අවස්ථානුකූලව ප්‍රයෝජනෙට ගන්නවා. ඒකෙන් අපි පෙන්නනවා ලංකාව කියන්නේ මොන වගේ තැනක්ද මේ බටහිර වෙදකමම නෙවෙයි මේ ලංකාවේ පැවැත්මට හේතු වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ අත්දැකීම් ඒ දේවල් පිළිබඳව බොහොම ගැඹුරින් හොයලා බලනවා. මෙයා ප්‍රථමාධාර දන්නවද? මෙයා සංචාරක කර්මාන්තය ගැන දන්නවද? ලංකාවේ ඉතිහාසය කියන්නේ මේ විභාගවලට පාඩම් කරන්න මේවා කරපු දේවල් නෙවෙයි, ඉගෙන ගත්ත දේවල් නෙවෙයි. මොකද සංචාරකයට පරාක්‍රම බාහු රජතුමා ගැනයි, දුටුගැමුණු රජතුමා ගැනයි, කාවන්තිස්ස රජුරුව ගැනයි, එහෙම නැත්නම් දේවානම්පියතිස්ස රජුරුව ගැනයි, වසභ රජුරුව ගැනයි කියලා අන්තිමට ටිකක් ගිහිල්ලා ආපුවාම මොකද්ද ඒ රජතුමාගේ නම කියලා නෑ. ඉතින් ඒක අවශ්‍ය නෑ, රජවරුන්ගේ නම් කියන්න අවශ්‍ය නෑ. අන්න ඒකයි කිව්වේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරුන්ගේ මේ කාර්යය කලාවක්. අපි කියනවා මෙහෙම නමක් තියෙන රජ කෙනෙක් හිටියා මෙන්න මෙච්චර කාලෙකට ඉස්සෙල්ලා. එහෙම නැතුව අපි ඕක කතා කරගෙන ගියොත් එහෙම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ එහෙම නැත්නම් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ කියනවට වඩා අපි නිකන් කිව්වොත් අවුරුදු 1000ක් 2000ක් 3000ක් පරණයි කියලා අන්න ඒක මතක තියෙනවා. අර ක්‍රිස්තු පූර්ව කතන්දර කියනවට වඩා. ඉතින් අන්න ඒ හේතුව නිසා අපි හදාගන්නවා සංචාරකයට තේරෙන විදිහට ඒ කරුණු කාරණා කියලා දෙන ක්‍රමයක්. කතාව ටිකක් දිග වැඩිනේ. නමුත් හිත උනත් අහගෙන ඉන්න වෙනවා. සංචාරක මාර්ගෝපදේශකයා කියන්නේ කවුද කියන එක. එයා කරන්නේ මොනවද කියන එක. හරි. ඉතින් ඔය දේවලුත් හොඳටම හොයලා බලලා ඊට පස්සේ නැවතත් විභාගයක් තියලා මොකද උගන්නපු දේවල් අවබෝධ කරගත්තද උකහාගත්තද කියන එකත් හොයලා බලන්න ඕනේ. අන්න ඒ දේවලුත් කරලා තමයි ඒ කෙනාට ඒරියා ගයිඩ් හෝ වේවා, ෂෝෆර් ගයිඩ් හෝ වේවා, නැෂනල් ගයිඩ් හෝ වේවා ඒ අදාළ බලපත්‍රය ලබා දෙන්නේ තමන්ගේ ඒ අදාළ කැටගරිය යටතේ සංචාරක කටයුතු කරන්නට පුළුවන් කියලා. දැන් පැහැදිලිනේ. එතකොට ගයිඩ් කෙනෙක් කියන්නේ නිකමෙක් නෙවෙයි. එයාට සම්පූර්ණ කළ යුතු අධ්‍යාපන මට්ටම් තියෙනවා. ඉගෙන ගත යුතුයි. ඉගෙන ගත්තට විතරක් මදි ප්‍රායෝගිකව අත්හදා බලලා ඒ පළපුරුද්ද තියෙන්න ඕනේ. අපි ඒකට කියමු කළ කීද. ඒ බලපුලුවන්කාරකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ගයිඩ් කෙනෙක් වෙන්න බෑ. එතකොට අන්න ඒ වගේ පුද්ගලෙකුට තමයි ගයිඩ් කෙනෙක් කියලා කියන්නේ. හැබැයි ඔය අතරේ මම අර කලින් කිව්වනේ ගයිඩොත් ඉන්නවා. මම මේගොල්ලොන්ට ගරහනවා නෙවෙයි. ඒගොල්ලොන්ගේ හැකියාව මත මොකද සමහර කට්ටිය ඉන්නවා මේ ගයිඩ්ලට වඩා ඒකත් කියන්න ඕනේ. ගයිඩ්ලට වඩා හොඳට භාෂාව හසුරුවන්නට පුළුවන්. සංචාරකයාගේ ගඳ සුවඳ අවශ්‍ය ඕනෑ එපාකම් දන්න දැනෙන සහ ලංකාවට වැඩිපුර ඩොලර් ප්‍රමාණයක් ඇදලා දාගන්න පුළුවන් හැකියාව තියෙන කට්ටිය ඉන්නවා. හැබැයි අවාසනාවකට ඒගොල්ලොන්ට අර විභාගවලට පෙනී හිඳලා ඒ දේවල් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒක ඒගොල්ලොන්ගේ වරදක් නෙවෙයි.
අධ්‍යාපනය ලබන්න බැරි වුණා, පවුල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න. ඒ නිසා ඒගොල්ලෝ එතනින් පොඩ්ඩක් පල්ලෙහාට වැටුණට ඒගොල්ලොන්ගේ හැකියාව සමහර වෙලාවට ඔය ප්‍රොෆෙසර් කෙනෙකුටත් වඩා වැඩි අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඒක කියන්න ඕනේ. හරි, මොනවා කරලා අපි ලයිසන් ගත්තත් මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරු ඊට වඩා හැකියාව තියෙනවා. දැන් ඔය වගේ කෙනෙක් බැරි වෙලාවත් තනතුරකට આવොත් එහෙම දැන් මේ පිරිස කොහොම ඩෙඟා නටයිද? ඉතින් ඒ නිසා මම තවතත් කියනවා සංචාරක මාර්ගෝපදේශකෙක් කියන කෙනෙක් නිකන් අවමානයෙන් කතා කරන්න එපා. බොහොම පල්ලෙහා මට්ටමකට දාලා කතා කරන්න එපා. මොකද ඒගොල්ලොන්ගේ පසුබිම මොකක්ද කියන එක හොඳට හොයලා බලන්න. මොකද අනික එක ඔය ෂෝෆර් ගයිඩ්ස්ලා, නැෂනල් ගයිඩ්ස්ලා, ඒ වගේම ඒරියා ගයිඩ්ස්ලා විදිහට මේ සංචාරක ශාස්ත්‍රයට ඇතුළට එන්නේ නිකම්ම නෙවෙයි. ඔය නිකන් ඔය මේ සමාජ මාධ්‍ය ජාලාවල ඉඳගෙන කෑකෝ ගහන, එහෙම නැත්නම් ඔය උසුළු විසුළු කරන, ඇදකුද හොයන පිරිසක් නෙවෙයි. ලංකාවට ඩොලර් ගේන පිරිසක් තමයි ඔය සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරු කියලා කියන්නේ. ඉතින් ඔය කෑකෝ ගහන, ඔය සමාජ මාධ්‍ය ජාලාවල ඔය පල්හැලි දොඩන, ඒ වගේම සමහර වෙලාවට රජයේ සේවකයන්ට පඩි ගෙවන්න අවශ්‍ය මුදල් විදේශයෙන් ගේන්න උදව් උපකාර කරන කොටසක් තමයි මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරු. හොඳේ. ඒකින්ද රටේ ඔය මේ අපි කියන්නේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කිව්වොත් ඒ කියන්නේ යටිතල පහසුකම් ඒවා කරන්න ගොඩක් අපිට සල්ලි ඕනේ රටට. ඒ සල්ලි හොයලා දෙන්න ලොකු දායකත්වයක් දක්වනවා. හොඳේ. ඔය පල්හැලි ලියන මිනිස්සුන්ට වඩා ලොකු දායකත්වයක් රටට දක්වනවා. හරි. එතකොට ඒගොල්ලොන්ගේ පෞද්ගලික දේවල් තියෙනවා, ඒගොල්ලොන්ගේ දේශපාලන පසුබිම් තියෙනවා, ඒගොල්ලොන්ගේ අධ්‍යාපන පසුබිම්, පෞල් මට්ටම්, තම්මැට්ටම්, ඔය එක දේවල් තියෙනවා. ඒ වගේ රහීමට ලක් කරන්න එපා. ඔය ලියන මිනිසුන්ගෙත් තියෙනවනේ. ඉතින් අර කතාවට කියන්නේ කාගේ කිල්ලෝට වල කුණු තියෙනවයි කියලා, මේ හුණු තියෙනවයි කියලා නේද? කිල්ලෝටේ හුණු දාලා ඉතින් කට්ටිය හිතාගෙන ඉන්නවා කිල්ලෝටේ අර මැදලා පොලිෂ් කරලා තියාගත්තාම හරි තමයි කියලා. නෑ. එහෙම නෑ, එහෙම වෙන්නේ නෑ. හොඳේ. ඉතින් ඒකින්ද ඇත්තටම සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා කියලා කියන්නේ ඊ타ත්ම වැදගත් පුද්ගලයෙක්. ඒ නිසාම එයාට කියනවා unofficial ambassador කෙනෙක් කියලා. එහෙම නැත්නම් නීත්‍යානුකූල නොවන, unofficial කියලා කියන්නේ නීත්‍යානුකූල නොවන, එහෙම නැත්නම් official නැති ලංකාවේ තානාපති කෙනෙක්. ඕක හැමෝටම වෙන්න බෑ. වෙන ලයිසන් තියාගෙනත් කට්ටිය කියවනවා. නමුත් එහෙම කරන්න බෑ. ඒක වෘත්තීමය වශයෙන් ඒ අදාළ තත්වයට පත් වෙන්න ඕනේ. එතකොට තමයි එයාට unofficial ambassador කෙනෙක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ තානාපතිවරයෙක්. මොකද ලංකාව පිළිබඳව යථාර්ථය, ලංකාව පිළිබඳව හොඳ අදහස්, හොඳ කතාව, ඒකේ තියෙන හොඳ පැතිකඩ. මොකද මේ ලංකාව කියන්නේ ඔය කට්ටිය ඔය දේශපාලනික වශයෙන් මොන පැතිවලට බෙදිලා මොන කතන්දර කිව්වත් ඇත්තටම කියනවා නම් තාම මෙතෙක් පහළ වුණු වර්තමාන ආණ්ඩුව එක්කම මම මේ කියන්නේ, වර්තමාන ආණ්ඩුවත් එක්කම මම මේ කියන්නේ මේ ලංකාවේ තියෙන වටිනාකම තාම තේරුම් අරන් නැහැ. තේරුම් ගන්නවත් බෑ. හිටපු මිනිසුන්ටත් බැරි වුණා, ඉන්න මිනිසුන්ට තවමත් බැරි වෙලා තියෙනවා. ඒකයි කනගාටුව. ඉතින් මොකද එන සංචාරකයා ඒකට හොඳම කතාවක් කියනවා, උඹලා ඉන්නේ නිධානයක, රත්තරන් ගොඩක. ඇයි උඹලා මේකෙන් ප්‍රයෝජන ගන්නෑ? ඒ කරලත් අර නිකමට වගේ අහලා යනවා. අපි මේ මාලදිවයිනට ගිහිල්ලා ඉනින් ගමන් මාලදිවයිනට යනින් ගමන් එහෙ මොනවද තියෙන්නේ උඹලගේ වගේ ගස්කොළන්, වන සතුන්, කඳු, ගංගා, ඇලදොල, දියඇලි, මුකුත් නැහැ. හැබැයි අපි යන්නේ එහෙ මුහුද විඳින්න. මුහුදේ තියෙන ඒ පොඩි අපි මොකද්ද කියන්නේ සන් බාත් එකක් අරගෙන ඒ පොඩ්ඩක් එතන වැල්ලේ රිලැක්ස් වෙලා ඉඳලා මුහුදු වෙරළේ. ලංකාවේ ඒක බැයිද? පුළුවන්. ඒකත් ලංකාවේ පුළුවන්. හැබැයි අපි කොතනද ඉන්නේ?
අපිට පුළුවන් වෙලා තියෙනවද ඔය අපේ තියෙන අපේකම ප්‍රමෝට් කරගන්න? තාම නෑ. තාම බෑ. තාම අපි ඒ ගැන සාකච්ඡා කරනවා. තාම අපි ඒ ගැන ප්‍රොජෙක්ට්ස් ලියනවා. සන්තෝෂයි. ඉතින් මේ මුකුත් නැතුව මේ සංචාරක මාර්ගෝපදේශ කතිකාචාර්යවරයා ලංකාව ප්‍රමෝට් කරනවා සංචාරකයෝ අතර. සංචාරකයන්ට කියනවා ගිහිල්ලා ඔයාලගේ යාළුවන්ට හිතවතුන්ට නෑදෑයන්ට රටේ මිනිස්සුන්ට කියන්න ලංකාව ගැන. ඒගොල්ලෝ අනිවාර්යෙන් කියනවා කියලා එවනවා. ඔතනත් තර්ක විතර්ක තියෙනවා. රයිට් කවුද වැඩිපුර අර අපි කියන්නේ නැවත කස්ටමර්ස්ලා ගෙන්න ගන්න රිපීට් කස්ටමර්ස්ලා ටුවරිස්ලා ගෙන්න ගන්න කවුද කියලා අහනකොට ඔතනත් ඕක ඔය කුලකයේ බෙදාගන්න ගොඩාක් කට්ටිය පොර කරනවා මේ කර්මාන්තේ. හැබැයි ඔෆිස් එකක ඉඳගෙන සීතල කාමරයක ඉඳගෙන ලියලා කොල කෑල්ලක ඒක දුන්නයි කියලා හෝ ඊමේල් පණිවිඩයක් යවුවයි කියලා හෝ ලංකාව ප්‍රමෝට් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒක කළ හැකි එකම පුද්ගලයා එහෙම නැත්නම් එකම පුද්ගලයන් කණ්ඩායම මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරුන්ම පමණයි. මොකද ඔවුන් එක්ක තමයි සංචාරකයා ලංකාවට ඇවිල්ලා දවස් 5ක්ද 10ක්ද 14ක්ද 20ක්ද සමහරු මාසයක්ද ඉන්නේ. මම මේ ඊට වඩා ඉන්න අර බෑග් එක පිටේ දාගෙන යන සංචාරකයෝ ගැන කතා කරන්නේ නැහැ. රයිට්? ඒගොල්ලොන්ට අපි කියනවානේ බෑක්පැකර්ස්ලා කියලා. ඒගොල්ලෝ ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ඉතින් අර විදිහට එන සංචාරකයෝ ගොඩක් වෙලාවට රැඳෙන්නේ විශ්වාස කරන්නේ මේ සංචාරක කතිකාචාර්යවරයා මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා. ඒක හින්දා ඒගොල්ලොන්ව අව탁සේරු කරන්න එපා. කාරුණික ඉල්ලීම. ඒ වගේම හොඳට මතක තියාගන්න මම අර කිව්වා වගේ ලංකාවට විදේශ විනිමය ගෙනාවොත් ලංකාව ගොඩ දාගන්න එක එච්චර අමාරුකමක් නෙවෙයි. හැබැයි ඒකට අර කලාවක් පැෂන් එකක් තියෙනවා. හොඳේ හැමෝටම කරන්න බෑ කිව්වේ මම ඒකයි. මොකද අර අපි දන්නවනේ අපි ඉස්කෝලේ යන කාලේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ. අපි හැම ගුරුවරයෙකුටම ආදරේ නෑනේ. විශ්වවිද්‍යාලෙදිත් එහෙමනේ. ටියුෂන් ක්ලාස් වලදීත් අපි ගුරුවරයා තෝරගන්නේ එහෙමනේ. නේ? ඉතින් හැමෝටම උගන්වන්න බෑ. ඒ වගේම තමයි හැමෝටම හැමදේම කරන්න බෑ. ඒකට කොටසක් ඉන්නවා. දැන් සමහර ගුරුවරු ඉන්නවා උපාධිධාරී ඩබල් ඩිග්‍රී තියන රයිට් හැබැයි උගන්වන්න බෑ. හැබැයි සමහර ගුරුවරු ඉන්නවා අර මොකද්ද අභ්‍යාසලාභී ගුරුවරු. නියමයට උගන්වනවානේ. මොකද්ද ඔතෙන්ද තියෙන්නේ අර පොඩි මනෝවිද්‍යාත්මක පොඩි අර ටච් එකක් හියුමන් ටච් එකක් අවශ්‍යයි. මොකද අපි ඒ කෙනාගේ සපත්තුවට බහින්න හැකියාවක් අපිට නැත්තම් අපිට ඒ දේ කරන්න බෑ. අපි ළමයින්ට උගන්වනකොට අපි ළමයින්ගේ ගොඩට වැටෙන්න ඕනේ. මම තමයි ඔස්තාර් කියලා ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේ තමයි සංචාරකයා අපිට ලංකාවට ආවට පස්සේ ගුවන්තොටුපළේදී අපි දවසක් විතර සංචාරකයව අධ්‍යයනය කරනවා. ඒ වගේම සංචාරකයා අපිවත් අධ්‍යයනය කරනවා. මේක මොකಾದ කියලා. එතකල් ඒගොල්ලෝ ඕපන් වෙන්නේ නැහැ. එතකොට ඔය බැහැපුවලේ ඉඳලා අපි ලංකාවේ තියෙන ආකියොලොජිකල් සයිට් ටිකයි අපේ තියෙන මේ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් ටිකයි ඔය ඔක්කොම කියන්න ගත්තොත් එහෙම ඊළඟ දවසේ අපිට පොල්ලෙන් ගහලා එලවලා දානවා. එහෙම නැත්නම් අපේ ආයතනයට කතා කරලා කියනවා මූ පිස්සෙක් මූ මේ දොඩවනවා මේ කනක් ඇහෙන්න නැහැ. අපිට වෙන මිනිහෙක් දෙන්න කියලා. කලාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ලංකාවට ඩොලර් ගේන කලාව දන්න ඔස්තාර්ලා ටිකක් තමයි ටුවර් ගයිඩ්ස්ලා. ඉතින් ඔය සබ්ජෙක්ට් එක ගැන ගැඹුරුවට ඉගෙන ගත්ත පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඉන්නවා. ආචාර්ය මහාචාර්යවරු ඒ වගේම ඔය වෙනත් ආකාරයකින් ව්‍යාපාරික වශයෙන් බොහොම ඉහළට ගිය ඒ වගේම දේශපාලනික වශයෙන් විවිධ ලාභ සත්කාර ලබා ගත්ත සහ ඒ නිසා අතිරේක වශයෙන් මේ දේවල් බලාපොරොත්තු වෙන එහෙම කණ්ඩායම් ඉන්නවා. හැබැයි ඒගොල්ලොන්ට සංචාරකයාගේ ගඳ සුවඳවත් සිතුම් පැතුම්වත්
ලංකාවේ තියෙන සාමාන්‍ය තැමිලි කපන කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරලා තැමිලි ගෙඩියක් කප්පලා දෙන එකවත් පළතුරු කඩයක් ළඟ ලෑල්ලක් ළඟ නවත්තලා ඒ දේ කරලා දෙන එකවත් කරන්න බෑ. කරන්න බෑ. ඉතින් මේක මේ පැය නෙවෙයි දවස් ගණන් වරු ගණන් කතා කරන්න පුළුවන්. ඉතින් අනික් එක තව ලස්සන දෙයක් මේ මුළු ලෝකෙටම ලංකාව සිලෝන් කියලා ගහපු ගමන් නිකන් ඔයගොල්ලෝ නිකන් ඉන්නකොට ගහලා බලන්නකෝ මම මේ කියන්නේ ඇත්තද කියලා. සිලෝන් කිව්ව ගමන් අපිට ඉස්සෙල්ලාම මතක් වෙන දෙයක් තමයි සිලෝන් සිනමන් සහ සිලෝන් ටී. ලංකාවේ එතෙක් මෙතෙක් සිලෝන් සිනමන් සහ සිලෝන් ටී පිළිබඳව අපි කතා කරන්නේ කීයෙන් කී දෙනාද? හදවතට කතා කරලා බලන්න. කතා කරනවද කියලා? නෑ, කතා කරන්නේ නෑ. අපි ටී එක්ස්පීරියන්ස් කියලා කියන්නේ මොකද්ද? තේ වත්තකට එකතු කරගෙන ගිහිල්ලා තේ දළු ටිකක් අර කූඩයක් දීලා තේ දළු ටිකක් කඩන්න කියලා ෆැක්ටරි එකට අරන් ගියාම එතන පුහුණු වෙච්ච දරුවෝ ටිකක් ඉන්නවා. A to Z ඒගොල්ලෝ කියලා දෙනවා. ඒ කරලා තේ පිළිබඳව අවසාන නිමිතේ ළඟට එනවා. උඩට ගිහිල්ලා තේ කොළ ටික විකුණ ගන්නවා. ඒකද තේ ගැන කතාව. ඒකද තේ ගැන කතාව. එතෙන්දි සිලෝන් ටී the world best සිලෝන් ටී හැදිලා ඉවරද? හිතන්න පොඩ්ඩක් ඉතුරු කරන්න. සිනමන් ගත්තත් එච්චරයිනේ. අපි ගොඩාක් වෙලාවට ගිහිල්ලා කුරුඳු කෝටුවක් අරගෙන කුරුඳු කෝටුවෙන් අර අපි ඒකට කියනවා පීල් කරලා ගන්නවයි කියලා. කුරුඳු පොත් අර ගන්නවා. ඒත් එක්කම වේලපු ටිකක් තියෙනවා. ඒකෙන් සුවඳ බලන්න ටිකක් දෙනවා. ඇත්තටම ඒකද කුරුඳු කර්මාන්තය ලංකාවේ. ඒකද සිලෝන් සිනමන් කියන්නේ. කට්ටියට හිතන්න මම මේ පොඩ්ඩක් ඉතුරු කරේ. අපි ලංකාව මාකට් කරලා තියෙන්නේ කොහෙද? කොතනද? ඉතින් ඒ නිසා මේ දේවල් ගොඩක් වෙලාවට ගයිඩ් කෙනෙක් අතෙන් වෙනවා. ඉතින් මම නම් යෝජනා කරනවා ලංකාවේ ප්‍රධාන පුටු දෙක තියෙන්නේ. ජනාධිපති අගමැති. ඒ පුටු දෙකටත් නිවැරදි බලපත්‍රලාභී, ඒ කියන්නේ ලයිසන් හෝල්ඩර් කෙනෙක් විදිහට සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයෙක් සුදුසුයි. මොකද එතුමා සංචාරක මාර්ගෝපදේශනයේදී මුළු ලංකාවම සම්බන්ධ කරනවා. අපිට තාම බැරි වෙලා තියෙනවනේ පාර්ලිමේන්තුවේ ඉන්න 225. එහෙම නැත්නම් කැබිනට් එකේ ඉන්න 5ද 10ද 15ද 20ද 25ද 50ද. අපිට එක තැනකට ගන්න බැරි වෙලා තියෙනවනේ. මොකද පාරක් හදලා අපි හැමෝම දන්න දෙයක් පාරක් හදලා පාර කාපට් කරපු ගමන් ජල නැල එලාගෙන යනවා. ඊට පස්සේ ආපහු කණු කපාගෙන යනවා. ඊට පස්සේ විදුලි මේ රැහෙන් ඇදගෙන යනවා. ඊට පස්සේ ටෙලිකොම් එක ඇවිල්ලා ඒක ඇදගෙන යනවා. එච්චරකට අපි බොහොම එකමුතුව වැඩ කරනවානේ. බොහොම සහයෝගයෙන්. හැබැයි සංචාරක මාර්ගෝපදේශකයා ওই ටික ඔක්කොම ලස්සනට ඔය දවස් 20ක කාලය ඇතුලේ සංචාරකයට කියලා දෙනවා. right? ලංකාවේ මාර්ග පද්ධතිය හැදිලා තියෙන්නේ සංචාරක කර්මාන්තයට. දුම්රිය කර්මාන්තය, දුම්රිය සේවයේ තියෙන සංචාරක කර්මාන්තයට. ලංකාවේ ගුවන් තොටුපළවල් මෙච්චරක් තියෙනවා. ඒව හැදිලා තියෙන්නේ සංචාරක කර්මාන්තයේ උන්නතියට. එතකොට වාරි මාර්ග, ඊට පස්සේ කෘෂි කර්මාන්තය, ඊට පස්සේ ආයුර්වේද කර්මාන්තය, ඊට පස්සේ රෝහල්, ඊට පස්සේ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ප්‍රවාහනය, ඊළඟට අපේ ඔය මේ කෘෂි කර්මාන්තයේ කතා කරනකොට අපේ වෙදර් රිපෝට්ස්, වෙදර් පැටර්න් එක, එහෙම නැත්නම් කාලගුණ විද්‍යාව. එතකොට අපි කියලා දෙනවා එදා කාලගුණ විද්‍යාව කොහොමද? එදා අපිට මේ වගේ නූතන තාක්ෂණයක් තිබ්බේ නැහැ. නමුත් අපි කරා නේද? ওই දේවල් ඔක්කොම එකතු කරගැනීමේ හැකියාව තියෙනවා සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයාට. අන්න ඒක තමයි ඒකේ තියෙන කලාව, හැකියාව, දක්ෂතාවය. එතකොට එයාට ඊළඟට තියෙන ලොකුම දේ තමයි අන්තර්ජාතික සම්බන්ධතා. ඒවත් තියෙනවා අමතක කරන්න එපා. ඉතින් ඒ නිසා අපි මුහුද ගැන, කල්මහ ගැන, ඩොල්ෆින්ලා ගැන නේද? එතකොට කොරල් පර ටික ගැන, එතකොට ලංකාවේ තියෙන බලකොටු ටික ගැන ඕන්න ඉතිහාසය, අනුරාධපුර පොළොන්නරුව යුගයවල් ගැන, ඒ කාලේ දේවල් කරපු ඔය කොහොම අපි කතා කරනවා. අපි හැම දෙයක් පිළිබඳවම යම් අවබෝධයක්, දැනුමක්,
සහිතව තමයි මේ රස්සාව කරන්නේ. අන්න ඒකයි මම මේ විස්තරේ මෙච්චර දීර්ඝව කතා කරේ. මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා කියන කෙනා බොහොම ලේසියෙන් පහසුවෙන් තුට්ටු දෙකට දාලා කතා කරන්න එපා. මොකද අපි කරන කැපවීම කාටවත් පේන්නේ නැහැ. ඕගොල්ලොන්ට පේන්නේ අපි සංචාරකයෙක් එක්ක යනකොට ඒ දකින වෙනමම ඇන්ගල් එකකින් විතරයි. ඕගොල්ලෝ හිතන්නේ අපි බී ගත්ත ගමන් ඉන්න ස්ත්‍රී දූෂණය කරන ඒ වගේ අර 2.50 වැඩ කරන සුද්දව ගරාගෙන ගසාගෙන කන මේ මොකුන්දෝ කොටසක් විදියට නෑ. සමහරු ඉන්නවා ඒගොල්ලෝගේ මේ පැෂන් එක අනුව ඒගොල්ලෝ කොණ්ඩේ වවලා පොඩි කරාඹුවක් දාලා මෙතන පොඩ්ඩක් විදලා කළු පාටින් ඔය මොනවා හරි ලියාගෙන හැබැයි ඉතින් ඒක ඒ පුද්ගලයාගේ ඒ ආශාවන් වමනා එපාකම් සහ එයා ඒ හිතන පතන විදිය. නමුත් ඉතින් ඇත්තටම නියම සංචාරක මාර්ගෝපදේශකෙක් මන් දන්නේ එහෙම කරනවාද කියන එක පිළිබඳව මට චූටි ගැටලුවක් තියෙනවා. ඉතින් කරත් කමක් නෑ මේ හරියට වැදගත් විදිහට. ඉතින් අපි කවදාක්වත් ගොඩක් වෙලාවට සෆාරි එකකදී හැර කොට කලිසමක් ගහලා නිකන් අර කොල එකක් නැති ටී-ෂර්ට් එකක් ඇඳලා සෙරප්පු දෙකක් දාලා තව තියෙනවා ඔය ඇඳුමේ ගැන කතන්දර ගොඩාක් තියෙනවා කතා කරන්න. එහෙම ගයිඩින් කරන්නේ නැහැ. ඒ ඉගෙනගත්ත අත්දැකීම් තියෙන බුද්ධිමත් උගත් සංචාරක මාර්ගෝපදේශකෙක් නෙවෙයි. රයිට්. ඇඳුමෙන් අපිට මනින්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ හැසිරීමෙන් කතා කරන විදිහෙන් සහ බාහිර පෙනුමෙන් අපිට ටක් ගාලා කෙනෙක් මනින්න පුළුවන්. හැබැයි ඒ වගේමයි එයාගේ අභ්‍යන්තරයත් සමහරට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. තේරුණාද? රයිට්. ඉතින් ඒ නිසා ඔය හැම දෙයක්ම එකතු වෙලා හැදෙන බොහොම ලස්සන රසවත් ඊ타මත්ම ප්‍රණීත සලාදයක් හා සමානයි. බොහොම රසයි, ගුණයි, ස්වාභාවිකයි, ආටිෆිෂල් නෑ. සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා. ඉතින් මං හිතන්නේ මේ දීර්ඝ විග්‍රහයෙන් ඔයගොල්ලොන්ට තේරෙන්න ඇති මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා ජනාධිපති වුණොත් ලංකාව ප්‍රොමෝට් කරන්නේ කොහොමද? ලංකාවට වැඩි වශයෙන් සංචාරකයෝ ගෙන්නගන්නේ කොහොමද? මොන දේවල්ද අපි ප්‍රොමෝට් කරන්න ඕනේ, ප්‍රවර්ධනය කරන්න ඕනේ කියන එක. ඒ ඔස්සේ ලංකාවට විදේශ විනිමය සංචිත මේ කතා කරනවට වඩා හිතනවට වඩා දෙගුණ තෙගුණ ගුණයකින් වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද එයා මානව හිතවාදී මානව සංවේදී පුද්ගලයෙක්. පුදුමාකාර හියුමන් ටච් එකක් තියෙනවා. මොකද සංචාරකයා හැරෙනකොට දන්නවා මෙයා මොකද්ද මේ කියන්නේ යන්නේ කියලා. තේරුණාද? ඉතින් ඒකින්ද අත්දැකීම් බහුල පුද්ගලයෝ පිරිසක්. මොකද ලංකාවේ ලක්ෂ ගාණක් නැහැනේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරු ලයිසන්ස් ගත්ත. රයිට්. ඕන්නම් උප්පරිම වශයෙන් ওই කැටගරිස් ඔක්කොම එකතු කරපුවාම ඕන්න උප්පරිම 5000ක් ඇති. උප්පරිම. ඊට වඩා නැහැ. හැබැයි සංචාරක කර්මාන්තයේ තවත් මේ පාර්ශවකරුවෝ ඉන්නවා. මොකද ওই සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරු හිටියටම මදි. මොකද සංචාරක රියදුරොත් ඉන්න ඕනේනේ. ගොඩක් වෙලාවට නැෂනල් ටුවර් ගයිඩ් කෙනෙකුට වාහනයක් එලවගෙන යන්න බැහැ නෙවෙයි. එයාට බස් එකක් එලවගෙන යනින් ගමන් 25 30ක් දාගෙන එයාට මාර්ගෝපදේශනය කරන්න බැහැනේ. අමාරුයි. රයිට්? අතිශය අමාරුයි. ඉතින් එතෙන්දී අපිට රියදුරා සම්බන්ධ වෙනවා, රිය සහායක සම්බන්ධ වෙනවා. රයිට්? ඉතින් මේ සංචාරක කර්මාන්තය කියන්නේ මාර සහෝදරත්වයෙන් බැඳිච්ච. මොකද අපි යනකොට හලෝ ආයිබෝවන් කියලා කතා කරන මේක අමුතුම කණ්ඩායමක්, කොටසක්, සෙට් එකක්. රයිට්? ඒකින්ද මේ සංචාරක කර්මාන්තයේ අපේ ඉන්නවා හවුල්කරුවෝ, පාර්ශවකරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් මොකද මේ මම මේක ගැන මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා ගැන විශේෂයෙන් කතා කරේ? ඒකට මේ දවස්වල ලොකු කතා බහක් යන හින්දා මඩ ගැහිමක් තියෙන හින්දා. මොකද අපිට කොහෙත්ම අමතක කරන්න බෑ හෝටල් වල ඉන්න සියලුම කාර්ය මණ්ඩල. එතකොට පාරේ යනකොට අපි හදිස්සියේ টয়ලට් එකට යනකොට ඒ টয়ලට් එක සුද්ධ කරන්න ඉන්න කෙනා, පාර අතු ගාන කෙනා නේද? අපිට මේවා මේ දවස් ගණන් කතා කරන්න පුළුවන්
ලංකාව ගැන හොඳ අත්දැකීමක් තියෙන ওই සමහර මැති ඇමතිවරුන්ට වඩා. ලංකාවේ විය යුතු දේවල්, නොවන දේවල්, සිදු නොවිය යුතු දේවල් අපිට දැනෙනවා, අපිට පේනවා. හොඳයි. එහෙමනම් මං හිතනවා ඕගොල්ලෝ මේ සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරයා පිළිබඳව සහ රට සහ රටට මේ පිරිස විසින් කරන ලද කරගෙන යන සේවාව පිළිබඳව යම් සාර්ථක අවබෝධයක් සහ අදහසක් ලබා ගන්නට ඇති කියලා මේක දීර්ඝව අහගෙන ඉන්න ඕගොල්ලොන්ට හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම බණින කට්ටියටත් බොහොම ස්තුතියි. චෝදනා ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒක රටේ සාමාන්‍ය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක් කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. අදහස් වලට විවෘතයි. ඉතින් මං හිතන්නේ නැවතත් අවසාන වශයෙන් ඔගොල්ලොන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සංචාරක ශාස්ත්‍රය තුලින් මේ රට ඉදිරියට ගෙන යාමට හැකියාව වාසනාව අපි කාටත් ලැබේවා. බොහොමත්ම ස්තුතියි.